මම දැන් ඇඳී සිටින්නේ සිනමන් ලේක් සයිඩ් හි 8 on the lake පරිශ්‍රයේ. ඉතින් ජාත්‍යන්තර MDRT හි ශ්‍රී ලංකාවේ අතිශය ප්‍රථම වතාවට MCC එළිදැක්වීම 2026 සමගයි ඔබත් මමත් මේ එකතු වෙලා ඉන්නේ. අපේ Gold Viral Facebook page එක, TikTok account එක, YouTube channel එක like කරන්න, share කරන්න, subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරන ගමන් දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආරාධනා කරන අපිත් එක්කම මේ හොඳම දේ ගැන රටටම කියන Gold Viral. MDRT Day එළිදැක්වීම 2026 ආරම්භ කිරීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපත් සමග සම්බන්ධ වෙනවා රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 20කටත් වැඩි පළපුරුද්දක් සහිත MDRT හි කන්ට්‍රි චෙයාමන් ලෙස කටයුතු කරන ලහිරු මදුරංග මහතා. ඉතින් මුලින්ම ඔබතුමා ගැන පැහැදිලි කිරීමක් කරමු. ඔව් ඇත්තටම මම රක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ 2006 දී කොළඹ රාජකීය විද්‍යාලයේ පස්සේ අධ්‍යයන උපසාධක උසස් පෙළ විභාගයෙන් පස්සේ ඉතින් මම වසර 19ක් ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරලා තියෙනවා. සහ මේ MDRT ජයග්‍රහණ 15ක් ලබාගෙන අද දිවයිනේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක සාමාන්‍ය අධිකාරිවරයෙක් විදිහට වැඩ කටයුතු කරමින් යනවා. ඔව්. ඉතින් ඉදිරි මාස කිහිපය තුළ අතිශය ප්‍රථම වතාවට MDRT සමුළුව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ හා සම්බන්ධව අද දවසේ සිදුවන වැඩසටහන ගැන පැහැදිලි කිරීමක් කරමු. ඔව්. මම හිතන්නේ ඇත්තටම අද ලංකාවට සුවිශේෂී දිනයක්. මොකද මේ MDRT සමුළුව පැවැතෙන්නේ ඇමරිකාවේ ගොඩක් කලකට නිව්යෝක් ඒ වගේ විශේෂ නගරවල. ඉතින් මේ පහුගිය කාල සීමාව තුළ ලංකාවේ තිබ්බ ඉකොනොමික් ඩවුන්ටර්න් එක, මේ හැමදේම හින්දා එක්ස්චේන්ජ් රේට් එක, වීසා කන්ස්ට්‍රේන්ට්ස් හින්දා අපිට ගොඩක් අලෙවිකරුවන්ට MDRT සමුළුවට යන්න බැරි වුණා. ඉතින් අතිශය ප්‍රථම වතාවට ලංකාවේ මේ MDRT ශ්‍රී ලංකා ඩේ එකක් පවත්වන්න මුහුරත් කුලලයි. අද දවසේ මේ පවත්වන්නේ ලංකාවේ සියලුම රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීවරුන්, ඒ වගේම ඉන්ෂුරන්ස් රෙගියුලේටරි කමිෂන් එකේ චාර්මන්, ඩිරෙක්ටර් ජෙනරල් සහ අපේ වැලියුඩ් ස්පොන්සර්ස්ලා ඔක්කොම එකතු වෙලා අද මේ මීඩියා හැමොත් එක්කම එකතු වෙලා අපි හදන්නේ මේ ලංකාවේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ අනාගතය වෙනස් කරන්න. ඔව්. ඉතින් ඊටම කාර්යබහුල මොහොතක මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි ඔබතුමාගෙන් මේ MDRT හි කන්ට්‍රි චෙයාමන් විදිහට ඔබතුමා ඉදිරි අනාගතයේදී මේ රක්ෂණ ක්ෂේත්‍රයට දෙන්න බලාපොරොත්තු වෙන වෙනස මොකක්ද? මම හිතන්නේ අපි මේ රක්ෂණ අනාගතය වෙනස් කරන්න හදනවා. MDRT වලින් කතා කරන්නේ රක්ෂණ අලවියම් පමණක් නෙවෙයි. ethical practice එක, ඒ වගේම long term sustainability, professionalism, service enhancement මෙන්න මේ වගේ කාරණා ගොඩක්. ඉතින් ලංකාවේ අනාගතය හොඳ රක්ෂණ වෘත්තිකයන් බිහි කරන්න පටන් ගන්න පළවෙනි පියවර තමයි MDRT ශ්‍රී ලංකා ඩේ එක මේ පවත්වන්න හදන්නේ. මම හිතන්නේ අනාගතයේදී අපේ පාසල් වලින් ඉවත් වෙන, පාසල් වලින් එළියට එන දරුවෝ රක්ෂණ වෘත්තිකයන් විදිහට ලෝකේ ජය ගන්න පුළුවන් මාවතක් බිහි කරන එක තමයි අපේ කණ්ඩායමේ අරමුණ. ඉතින් මේ වගේ කාර්යබහුල මොහොතක අපත් සමග සම්බන්ධ වුණාට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. බොහොම ස්තුතියි. ඉතින් අපත් සමග දැන් සම්බන්ධ වෙනවා MDRT Day හි එඩියුකේෂන් පාර්ට්නර් ලෙස කටයුතු කරන SLRC කැම්පස් හි ප්‍රධාන විධායක නිලධාරීතුමා සහ කාර්ය මණ්ඩලය. ඉතින් ඔබතුමාට මොකක්ද දවස ගැන කියන්න තියෙන්නේ? ඇත්තටම මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට විශේෂ අවස්ථාවක්. මොකද for the first time in Sri Lanka this is going to be happen. So මම ඉන්වයිට් කරනවා හැම කෙනෙක්ටම මේ අවස්ථාව ප්‍රයෝජනයක් ගන්න කියලා. මොකද මේ වගේ අවස්ථාවක් සමහරට ආයේ එන්නේ නැති වෙන්න පුළුවන්. මොකද රක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න අයට සහ රක්ෂණ ක්ෂේත්‍රයට එන්න ඉන්න අයට මේක හොඳ අවස්ථාවක්. මොකද මේක විදේශයත් එක්ක කරන ගනුදෙනුවක් නිසා ගොඩක් අත්දැකීම් ගන්න පුළුවන්, ගොඩක් දැනුම ලබා ගන්න පුළුවන්. අනිත් එක USA වගේ තියෙන කන්ෆරන්ස් එකක් තමයි මේ ලංකාවට first time ඇවිල්ලා තියෙන්නේ.
මහිතන මේ අද දවස කියන්නේ එක්තරා සීනයක් ළඟාවීම මොකද මං ඉන්ඩස්ට්‍රියේගේ අවුරුදු 33ක් ඉන්නවා. ඉතින් මේක හොඳ ස්ටාර්ට් එකක් ලස්සන වැඩක් මං හිතන්නේ මුළු ලංකාවෙම MDRT සහ ලංකාවේ ඉන්න ඔක්කොම ලයිෆ් ඉන්ෂුරන්ස් ඇඩ්වයිසර්ස්ලට වෙන්න ඕන ලස්සනම දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ගැන හරිම ආඩම්බරයි හරිම සතුටුයි. Thank you. This is an historic event in Sri Lanka. The industry is coming together to really focus on the value for society of insurance. I'm really proud to be a part of it. MDRT is a global recognition of excellence in insurance. Sri Lanka's really got a bright future, a lot of opportunities, and this is a great forum to launch. So, according to me, Sri Lanka has a superb and a very, very high potential when it comes to the life insurance business. One, the data speaks very clearly that less than 1% of the population is sufficiently insured. That's one part. So obviously, the country, the regulator itself is going to take a lot of initiatives to ensure that, the business grows. And when I say business grows, that means more and more people will get protection, which is a very important thing, because life insurance is all about protecting the bread earner so that the loved ones live a comfortable life. That's one part. The second reason, the way MCC Sri Lanka currently has taken an initiative to bring in the $1 million roundtable event in May itself speaks so much about the business that's going to come up in Sri Lanka. This gathering which happened today was a landmark event. In my 24 years of experience, I have first time seen such a beautiful event where all the CEOs, everybody's got together, literally wanting one voice, and that is the growth of the life insurance business, to have ethical sales as well as growth. And the regulator himself was here, and I think that itself goes to speak about the future of Sri Lanka's life insurance. නම ඇසූ පමණින් රක්ෂණ ශේෂ්ත්‍රයේ ඕනෑම කෙනෙක් දන්න දැවැන්ත චරිතයක් අපිට මුණ ගැහුණා. ඉතින් රුක්මන් වීරරත්න මහත්මයා ඉතින් ඔබතුමාගේ පැමිණීම අතරම අපිට ගෞරවයක්. ඉතින් මොකද්ද ඔබතුමාට අද දවස ගැන කියන්න තියෙන්නේ? මම හිතන්නේ මේක ලංකාවට වගේම මම හිතන්නේ මේ අනිත් රටවල්ට ලොකු ආදර්ශයක්. MDRT MCC කණ්ඩායම විසින් ලංකාවේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර දිනයක් පවත්වන ගැන මම හිතන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මේක ලෝක පූජිත වෘත්තියක් හැටියටත් ඒ වගේම ඒකට නායකත්වය දෙන මේ සෑම දිනාටමත් ලංකාවටත් මම හිතන්නේ විශාල ආඩම්බරයක් ඒ වගේම ගෞරවයක් ගෙන දෙන ඉවෙන්ට් එකක් හැටියට මම සැලකනවා. ඔව්. ඉතින් රක්ෂණ ශාස්ත්‍රයේ ප්‍රවීණයෙක් විදිහට මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් අනාගත තාරුණ්‍යයට මේ රක්ෂණ ශාස්ත්‍රයට පැමිණීමට බලාපොරොත්තු වන තාරුණ්‍යයට මොකක්ද ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය? මම හිතන්නේ තාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මේ රැකියාව ලෝක පූජිත රැකියාවක්. මම හිතන්නේ ලෝකේ සෑම රටකටම රක්ෂණ ඉතාමත්ම අත්‍යවශ්‍යයි. සමේ වෘත්තිය තුළින් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික සහ පුද්ගලික සංවර්ධනයක් සපුරගෙන ජීවිත වඩාත් ලස්සන කරගන්න පුළුවන් වෘත්තියක් හැටියට මම හිතන්නේ අවතීර්ණ වෙන්න ඉතාමත්ම හොඳ වෘත්තියක් හැටියට මට කියන්න පුළුවන්. මගේ අවුරුදු 40ක අත්දැකීම් සහ ව්‍යාපාර නොලෙජ් එක ගැන. ඇයි ඔබ ආයතනයෙන් මේ සඳහා අනුග්‍රහය දක්වන්න තීරණය කළේ? ඔව් ඇන්ජී අපි ඇත්තටම එතනදී ගොඩක් දුරට ප්‍රයිම් ගෲප් කියලා කියන්නේ මම හිතන්නේ ලංකාවේ හැමෝම දන්නවා. දේපල වෙළඳාම් ශාස්ත්‍රය කියන එකේදී ඇත්තටම ඒ මාකට් එකේ මාකට් ලීඩර් විදිහට කටයුතු කරනවා ප්‍රයිම් ගෲප්. ඉතින් හැම වෙලේම අපි try කරන්නේ මේ දැන් අපි වසර 30ක ඉතිහාසයක් ඇති කම්පැනි එකක් විදිහට අපි ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රීස් එක්ක එකතු වෙන්නේ. ඇත්තටම කොලැබොරේෂන් එකක් වගේ තමයි. ඉතින් $1 million round table එහෙම නැත්නම් MDRT කියන්නේ ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂනල්ස් ලගේ හරිම වැදගත් සංස්ථානයක්. ඉතින් පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ. ඉතින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ප්‍රයිම් ගෲප් මේ වෙන විටත් සෑහෙන දෙයක් ඉතින් ලංකාවට දායාද කරලා තියෙන ආයතනයක් විතර බොහොම ආඩම්බරෙන් මෙවර අපි මේන් ස්පොන්සර් විදියට වැඩ කරනවා. ඉතින් එතනදී ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ
හැම ඉන්ඩස්ට්‍රිය එකක් එක්කම වගේ ඉන්ශෝරන්ස් ඉන්ඩස්ට්‍රිය එක අපි ලොකු පොටෙන්ෂල් එකක් දකිනවා. ඒත් එක්කම ඒ වැඩ කරන ප්‍රොෆෙෂනල්ස්ලාට අපි කැමති ඒගොල්ලොන්ත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඒ වගේම මේ තුලින් අපි ලංකාවට දෙයක් දායාද කරන්න කැමති. ඒත් එක්කම මේක අපි දකින්නේ අර බොහොම ෂෝට් ටර්ම් ගෝල් එකක් විදිහට නෙමෙයි. it's a very long term visionary action එකක් විදිහට තමයි ඉතින් මේ collaboration එක අපි දකින්නේ. එතනදී ඇත්තටම මිස්ටර් ප්‍රේමලාල් බ්‍රහ්මනගේ අපේ group chairman ඒ වගේ මිසස් සඳමිනී පෙරේරා group co-chairperson. ඉතින් ඒ අයගේ decision එකක් විදිහට අද මේ වෙනකොට අපි MDRT ස්පොන්සර් කරනවා. ඉතින් ඒ තුලින් ගොඩාක් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂනල්ස්ලාට වගේම ශ්‍රී ලංකාවේ තුල අපිට කරන්න පුළුවන් සේවය. මොකද අපි කරන්නේ හෝම් අපාර්ට්මන්ට්ස් houses villas lands. ඉතින් ලංකාවේ තියෙන දෙය ඇත්තටම ලංකාවට වටිනවා කියන තැනේ ඉඳලා ඉතින් අපි මේ දේවල් ප්‍රොමෝට් කරනවා. වගේම රටින් පිටට ශ්‍රී ලංකාව නියෝජනය වෙන අවස්ථාවන් වලදීත් අපි ඒ දේ කරන්න ලෑස්ති. ඉතින් ඒ සියලුම බවුන්ඩරිස් එකතු වෙන තැනක් විදිහට මම හිතනවා අපි ඉන්ඩස්ට්‍රි ලීඩර්ස්ලා විදිහට ඒ ඉන්ඩස්ට්‍රි එක ෂේප් කරනවා වගේම ඉන්ඩස්ට්‍රි එකෙන් ඔබට ගිහිල්ලා අනිත් ඉන්ඩස්ට්‍රීස් වලටත් අතහිත දීලා ඒ කොලැබොරේෂන් එක කරන්න තමයි මේ පියවර අරන් තියෙන්නේ. රක්ෂණ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අපි ඉන්න අපේ ලොකු කම්පැනි ප්‍රමාණය කියන්නේ කම්පැනි 20කට අධික ප්‍රමාණයක් ලංකාව තුළ තියෙනවා. මේකේ ජීවිත රක්ෂණ වෘත්තිකයෙකුට නැත්නම් ජීවිත රක්ෂණ උපදේශකයෙකුට ලබන්න පුළුවන් ජාත්‍යන්තර එකම සම්මානය තමයි MDRT. එහෙම නැත්නම් $1 million රවුන්ඩ් ටේබල්. ඉතින් MCC ටීම් එකක් විදිහට ලංකාවේ අපි ජාත්‍යන්තරයේ තියෙන MDRT කොන්ෆරන්ස් එකක් පළවෙනි වතාවට ලංකාවේ මෙච්චර ඉතිහාසයේ නොවෙච්ච අවස්ථාවක් විදිහට MDRT Day ඉන්ටර්නැෂනල් ඩේ එකක් අපි ලංකාව තුළ පවත්වනවා. ඉතින් මේකට විශේෂයෙන්ම MDRT කියන අත්දැකීම රක්ෂණ වෘත්තිකයෙක් විදිහට එයාට පිටරටක ගිහිල්ලා එහෙම නැත්නම් ඇමරිකාවට නැත්නම් වෙනත් රටකට ගිහිල්ලා ගන්න පුළුවන් අත්දැකීම අපි ශ්‍රී ලංකාව තුළදී ලබා දෙන්නයි අපි මේ ප්‍රයත්නය. ඉතින් මම හිතනවා ඉතාමත් දැවැන්ත උත්සවයක් විදිහට අපි ඉන්ෂුරන්ස් කම්පැනි හැම කම්පැනි එකෙන්ම 1500ක විතර සමාජිකත්වයක් එකතු කරලා ජාත්‍යන්තර අත්දැකීමක් ලබා දෙන්න තමයි මේ අපේ වෙරය. මම හිතන්නේ අද දවසේ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට ලොකු දෙයක්. මමත් MDRT සමාජිකයෙක්. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ පළවෙනි MDRT සමාජිකයා ඇමරිකාවේදී MDRT achieve කරපු. ඒ වගේම MDRT මේ DEC ලංකාවට ගෙනල්ලා ඕගලන් ඔක්කොටම උදව් කරන කෙනෙක් හැටියට මම හැම කෙනාගේම අද දවසේ ඉතාම සුවිශේෂී. මොකද ඒකට හේතුව මේ MDRT එක අපි ඇමරිකාවට ගිහිල්ලා දකින එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා දකින එක ලංකාවට ගේන්න මේගොල්ලන් දරන මේ උත්සාහය මම හිතනවා ඒක අති සුවිශේෂී දෙයක්. ඉතින් ඕගලන්ට මේ සෙෂන් එකත් එක්ක අනාගතේ පාටිසිපේට් කරන්න. මොකද මේක විශේෂයි. මේක තමයි මම හිතන්නේ ලැබෙන හොඳම අවස්ථාව. ඔබ ජීවිතේ හදිසියෙ ඇමරිකාවට යන්න බැරුණා නම් මම හිතනවා ආපහු සැරයක් පසුතැවෙන්න නෑ. ඔබට මේ ඉවෙන්ට් එක ලංකාවේ දැක් ගන්න මම හිතනවා මේ MCC කණ්ඩායම ලොකු උත්සාහයක් දැල්ලා තියෙනවා. මම හිතන්නේ ඔවුන්ට අපි සුබ පතනවා. ඒ වගේම හොඳට මතක තියාගන්න MDRT මේ DC හැම කෙනෙකුටම MDRT කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතේ MDRT කියන සිහිනය ඔබ ඉන්ෂුරන්ස් ඒජන්ට් කෙනෙක් නම් මැනේජර් කෙනෙක් නම් ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න. MDRT මේ DC මේ අවුරුද්ද MDRT කරලා අනිවාර්යෙන් මේ අවුරුද්ද ඔබේ ජයග්‍රහී අවුරුද්දක් කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම MCC කණ්ඩායමට මම සුබ පතනවා. මේ වගේ ඉවෙන්ට් එකක් මහඟු ඉවෙන්ට් එකක් ජාත්‍යන්තර ඉවෙන්ට් එකක් ලංකාව වගේ පුංචි රටකට ගෙනල්ලා මේ තත්ත්වෙන් මේ ජාත්‍යන්තර තත්ත්වෙන් මේක පවත්වාගෙන යන එකට මම ඔවුන්ට සුබ පතනවා. Thank you so much. ජාත්‍යන්තර MDRT සමුළුවේ ලංකාවේ අතිශය ප්‍රථම වතාවට පැවැත් වූ CNN නෙළිදැක්වීම 2026 මෙසේ නිමා විය. Thank you.